නංගිලා මල්ලිලා සියලු දෙනාටම. ඔන්න ඉතින් මම ගිය වීඩියෝ එකේදී පොරොන්දු වුණා මගේ පුංචි නංගිලා මල්ලිලාත් එක්ක ගණිත ගැටළු 100ක් කතා කරනවා කියලා. 2006 වර්ෂයට කියලා ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙන පුංචි නංගිලා මල්ලිලාත් එක්ක ගණිත ගැටළු 100ක් කතා කරනවා කියලා තමයි මම පොරොන්දු වුණේ. එහෙනම් ඉතින් ඔන්න ගිය වීඩියෝ එකේදී මම ගණිත ගැටළු අංක 1 ඉගෙනුවා. එහෙනම් මේ වීඩියෝ එකේදී මාත් එක්ක ගණිත ගැටළු අංක 2 ඉගෙන ගමු. පුංචි නංගිගේ මල්ලේ අපි එහෙනම් බලමු මේ ගාන කොහොමද හදාගන්නේ කියලා. මගේ පුංචි නංගිලා මල්ලිලාට මතකයිද බලන්න මම මේ ගාන මේ වගේ ගාන හදාගන්න හැටි කියලා දුන්නා. මතකයිද මම ගිය වීඩියෝ එකේදී මේ වගේ ගානක් හදාගන්න හැටි කියලා දුන්නා. මතකයිද බලන්න. ඒ විදිහ තමයි මේ වගේ ගානක් හදනකොට ඕගොල්ලෝ මුලින්ම මේ ගානේ මුලින් ඉඳන් අගටම කියව ගන්න. ඊට පස්සේ මේ ගානේ අපිට දීලා තියෙන තොරතුරු අපිට ලබා දීලා තියෙන කටුවැඩ කොලේ සටහන් කරගන්න ඕනේ. අපි එහෙනම් මේ ගාන ඒ විදිහටම හදලා බලමු. එහෙනම් අපි මුලින්ම මේ ගානේ මුලින් ඉඳන් අගටම කියව ගමු. සුනිමාගේ නිවස සහ පාසල අතර දුර කිලෝමීටර් 10කි. ඔහු එම දුරින් පහෙන් එකක් බයිසිකලයෙන්ද ඉතිරිය දුම්රියෙන්ද ගමන් කරන්නේ නම් දුම්රියෙන් ගමන් කරන දුර කොපමණද කියලා තමයි අපේ ප්‍රශ්නයෙන් අහන්නේ. අපි එහෙනම් දැන් මේ ගාන මුලින් ඉඳන් අගටම කියව ගත්තනේ. අපි දැන් මේ ගාන කියලා තියෙන තොරතුරු සටහන් කරගමු. එහෙනම් අපි මේ ගානේ පළවෙනි කොටස කියවගමු. සුනිමාගේ නිවස සහ පාසල අතර දුර කිලෝමීටර් 10කි. දැන් අපිට ඒ පළවෙනි කොටස කියව ගත්තාම පොඩි අදහසක් එනවා හිතට. ඒ තමයි අපිට තේරුම් යනවා මේ පළවෙනි කොටස මොකද්ද කියන්නේ කියලා. සුනිමාගේ නිවසත් පාසලත් අතර දුර කිලෝමීටර් 10යි කියන එක. එහෙනම් අපි ඒක දල රූප සටහනකින් අපේ කටුවැඩ කොලේ අඳගමු. ඔන්න මෙතන තියෙනවා සුනිමාගේ නිවස. මේ තමයි නිවස. ඔන්න තියෙනවා සුනිමාගේ නිවස. ඊගාවට සුනිමාගේ නිවසත් පාසලත් අතර දුර කියලානේ අපිට කියන්නේ. ඔන්න එහෙනම් මෙතන තමයි පාසල තියෙන්නේ. ඔන්න පාසල. මේ තියෙන්නේ පාසල. මේ සුනිමාගේ නිවසත් පාසලත් අතර දුර කිලෝමීටර් 10යිලු. අපි මෙන්න මේ විදිහට අඳ ගන්නවා. නිවස කියලා ලියාගත්තා, පාසල කියලා ලියාගත්තා. ඒ දෙක අතර ඉරක් ඇඳලා ඒකේ දිග කිලෝමීටර් 10යි කියලා අපි ලියා ගන්නවා. හරි. දැන් අපි එහෙනම් ඊගාව කොටසට යමු. ඔහු එම දුරින් පහෙන් එකක් බයිසිකලයෙන්ද. එතකොට මේ කිලෝමීටර් 10 සුනිමල් මේ කිලෝමීටර් 10 පහෙන් එකක් බයිසිකලෙන් තමයි ගිහිලා තියෙන්නේ. ගමන් කරලා තියෙන බයිසිකලෙන්. දැන් මගේ පුංචි නංගිලා මල්ලිලා කියන්න බලන්න පහෙන් එකක් කියන්නේ මොකද්ද කියලා. දන්නවද පහෙන් එකක් කියන්නේ මොකද්ද කියලා? මම මොකද්ද පහෙන් එකක් කියන්නේ කියලා තේරුම් කරලා දෙන්න. මගේ පුංචි නංගිලා මල්ලිලා හිතන්න ඔයා ගාව තමන් ගාව තියෙනවා පාන් ගෙඩියක්. පාන් ගෙඩියක් තියෙනවා තමන් ගාව. අපි ඒ පාන් ගෙඩිය කොටස් 5කට කපනවා. ඔන්න මම එහෙනම් පාන් ගෙඩියක් ඇඳ ගන්නවා. මෙච්චර දිග පාන් තියෙද කියලා නම් දන්නේ නැහැ. ඔම්මරි ඔයගලන්ට පේන්නත් එක්කම මම දිගට අඳගත්තා. හරි. දැන් අපි මේ පාන් ගෙඩිය කොටස් 5කට සමාන කොටස් 5කට තමයි කපා ගන්න ඕනේ. මම කලින් කිය කොටස් 5කට කියලා සමා වෙන්න. මේකට එන්න ඕනේ සමාන කොටස් 5කට කියලා. හරිද? එහෙනම් අපි මේ පාන් ගෙඩිය සමාන කොටස් 5කට කපා ගමු. 3යි 4යි ලොකු කෑල්ල
පාසලක් ආවන කපාගෙන යනකොට අපි ආයි කපමු. ඔන්න මම මෙතනින් කැපුවා. 1 2 3යි 4යි 5යි. ඔන්න මේ තමයි 1 2 3 4 5. ඔන්න අපිට කොටස් 5ක් හම්බුණා. එතකොට 5න් එකක් කියන්නේ මේ වගේ කොටස් 5කට කපපු පාන් ගෙඩියෙන් එක කොටසක්. එහෙනම් දැන් මෙන්න මේක අපිට ගන්න පුළුවන් 5න් එකක් කියලා. මේකත් 5න් එකක්, මේකත් 5න් එකක්, මේකත් 5න් එකක්, මේකත් 5න් එකක්. මේ කොටස් 5න් එකක්. දැන් එකක් කුමක් හෝ ඕනෙම එකක්. ඕනෙම එක කොටසක් අපිට ගන්න පුළුවන් 5න් එකක් කියලා. එතකොට අපිට තේරුම් යනවා මේ විදිහට ඇඳ ගත්තාම අපි මෙන්න මේ ඉරත් කොටස් 5කට කපා ගන්න ඕන කියලා. ඔන්න එහෙනම් මම සමාන කොටස් 5කට කපා ගන්නවා. ඔන්න මම සමාන කොටස් 5කට කපා ගත්ත මෙන්න මේ ඉර. හරිනේ. ඔන්න මම සමාන කොටස් 5කට කපා ගත්තා. දැන් අපි මෙන්න මේ කිලෝමීටර් 10ත් කොට සමානව 5කට බෙදා ගන්න ඕනේ. මොකද මෙන්න මේ එක කොටසක දුර හොයා ගන්න. එහෙනම් අපි කිලෝමීටර් 10 බෙදමු 5න්. අපිට එන උත්තරේ 2යි කියලා. එහෙනම් මේ හැම කොටසක්ම දැන් මේකත් මේ හැම එක කොටසක්ම අපිට ගන්න පුළුවන් කිලෝමීටර් 2යි කියලා. ඒ කියන්නේ මේකත් කිලෝමීටර් 2යි, මේකත් කිලෝමීටර් 2යි, මේකත් කිලෝමීටර් 2යි, මේකත් කිලෝමීටර් 2යි, මේකත් කිලෝමීටර් 2යි. එතකොට අපිට තේරුම් යනවා මේ හැම කොටසක්ම සමානයි කියලා. හරි. අපි දැන් ඊගාව කොටසට යමු. ඉතිරිය දුම්රියෙන්ද ගමන් කරන්නේ නම්. දැන් ඔන්න 5න් කලින් කිව්වා සුනිමල් බයිසිකලෙන් 5න් එකක් යනවා කියලා. අපි එහෙනම් මේක 5 බයිසිකලෙන් කියලා නම් කරගමුකෝ. ඔන්න බයිසිකලෙන් තමයි මේක යන්නේ. ඉතිරිය කියන්නේ ඉතුරු කොටස් 4. ඉතුරු කොටස් 4. ඒකේ ඉතුරු කිලෝමීටර් 2 කොටස් 4 එයා යන්නේ දුම්රියෙන්. එතකොට මෙන්න මේ ටික තමයි එයා දුම්රියෙන් යන්නේ. ඔන්න මේ ටික එයා දුම්රියෙන්. අපි ඒක සටහන් කරගමු දුම්රියෙන් කියලා. ඔන්න. හරි. එතකොට දැන් කිලෝමීටර් 2 කොටස් 4ක් කියන්නේ කීයද? ඔන්න එහෙනම් අපි කිලෝමීටර් 2 ගුණ කරන්න ඕනි 4. එතකොට එනවා අපිට උත්තරේ 8යි කියලා. ඒ කියන්නේ කිලෝමීටර් 8යි. එතකොට මේ කොටස් 4ම කිලෝමීටර් 8යි. මේ කොටස් 4ම එකතු කිලෝමීටර් 8යි. අපි යමු එහෙනම් ඊගාව කොටසට. දුම්රියෙන් ගමන් කරන දුර කොපමණද? දුම්රියෙන් ගමන් කරන්නේ මේ කොටස් 4. එතකොට මේ කොටස් 4 දුර මං කිව්වා කිලෝමීටර් 8යි කියලා. එහෙනම් දුම්රියෙන් සුනිමා ගමන් කරන දුර කිලෝමීටර් 8යි. මේ ගානට අනිවාර්යෙන් කිලෝමීටර් දාන්න. හරි. එහෙනම් මං හිතනවා ඔයගලන්ට මේ ගාන තේරුම් යන්නේ නැති කියලා. එහෙනම් මගේ මේ වීඩියෝස් හොඳයි නම් ලයික් කරන්න, යාළුවන්ට ෂෙයා කරන්න, මගේ මේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියලා. මගේ පුංචි නංගිලා මල්ලිලා සහ මගේ මේ වීඩියෝස් බලන සෑම දෙනාගේම මම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් මේ වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. ඊට කලින් ඔයගලන්ට මම ගෙදර වැඩක් දෙනවා. ඒ ගෙදර වැඩ කරලා යටින් ඒකට උත්තරේ ඒ ගෙදර වැඩට දෙන ප්‍රශ්නේ උත්තරේ යටින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මගේ පුංචි නංගිලා මල්ලිලාගේ ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ඔයගොල්ලෝ හොඳින් අහගන්න මේ ප්‍රශ්නේ. හරි. තුසිතගේ නිවස හා පන්සල අතර
පාසල අතර දුර තුසිතගේ නිවස සහ පන්සල තුසිතගේ නිවස සහ පන්සල අතර දුර කිලෝමීටර් 15යිලු. ඔහු ඒ කිලෝමීටර් 15න් 3න් 2ක් පයින් ගමන් කරනවලු. ඉතුරු කොටස බයිසිකලයෙන් ගමන් කරනවලු. හරි මම හිතනවා මේ ගාන ඔයගොල්ලන්ට තේරුම් යන්න ඇති කියලා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. ඊට කලින් ඔයගලගෙන් ඉල්ලන්න පොඩි දෙයක් තියෙනවා. ඒ තමයි මගේ මේ වීඩියෝස් දැනම් ලයික් කරන්න, යාළුවන්ට ෂෙයා කරන්න වගේම මට කරන උදව්වක් හැටියට මගේ මේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියලා මගේ වීඩියෝස් බලන සෑම දෙනාගේම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් තව පොඩි වැඩක් තියෙනවා. ඒ තමයි මම ඔයගොල්ලන්ට ගෙදර වැඩක් දෙන්නම්. ඒ තමයි මේ වගේ මේ අපි දැන් හදපු ගාන වගේ තවත් ප්‍රශ්නයක්. එහෙනම් ඕගොල්ලෝ ඒ ප්‍රශ්නය හදලා ඒකට ආපු උත්තරේ යටි කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් ඉතින් අපි දැන් බලමු මොකක්ද ඒ ගාන කියලා. තුසිතගේ නිවස හා පන්සල අතර දුර කිලෝමීටර් 15කි. ඔහු එම දුරෙන් 3න් 2ක් බසයෙන්ද ඉතිරිය පයින්ද ගමන් කරන්නේ නම් තුසිත පයින් ගමන් කරන දුර කොපමණද කියලා තමයි අපේ ප්‍රශ්නයෙන් අහන්නේ. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු හැමෝටම බුදු සරණයි. ආයුබෝවන්.